ඊයේ මධ්‍යම රාත්‍රියේට රුපියල් 15කින් ඩීසල් වැඩි කරලා තියෙනවා. අපි කනගාටු වෙනවා ආණ්ඩුවට. මොකද මේ මොහොතේදී ලෝක වෙළඳ පොලේ තෙල් මිල යම් මට්ටමකටවත් වැඩිවීමක් නොවි මේ වෙන තීරණයක් ගත්තපු ගැන අපි හිතන්නේ මේ රටේ තාම පාලනය කරන්න කාංචන විජේසේකරද එහෙම නැත්නම් වෙන කෙනෙක්ද කියන එක අපිට ගැටලුවක් වෙලා තියෙනවා. මේ මොහොතේදී අපි කියන්නේ රජයට නමුත් අපි මේ මොහොතේ කිසිසේත් ගාස්තු වැඩි කිරීමකට යන්න හේතුව තමයි පළවෙනි හේතුව රජය මේ වෙලාවේ දී තියෙන නියාමන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම දෙමාපියන්ගේ තියෙන ආර්ථික අපහසුතාව සැලකිල්ලටගෙන අපි ගාස්තු වැඩි කිරීමකට යන්නේ. නමුත් අපි රජයෙන් ඉල්ලීමක් කරනවා. මොකද රුපියල් 2කින් අඩු වෙනකොට වැඩි කිරීමකට රුපියල් 15කින් වැඩි වෙනවා. ඒක නෙවෙයි රටේ වෙන්න ඕනේ. මොකද ප්‍රවාහනය කරන සේවාව තියෙන ඩීසල් මත ඒක නිසා පෙට්‍රල් මිල කෙසේ වෙතත් ඩීසල් මිල පාලනයෙන් තොර යන්න කියන එක තමයි අපි මේ රජයට යෝජනා කරන්නේ. ඉතින් මොකද ජනාධිපතිතුමා දන්නේත් නැහැ, සමහර ඇමතිවරු දන්නේත් නැහැ. නමුත් ගාස්තු වැඩි වීම වෙනවා රුපියල් 15කින්. නමුත් ලෝක වෙළඳ පොලේ මේ වෙනකොට යුද්ධයක් තියෙන කාලෙ වෙලත් වැඩිවීමක් උන්නේ දැනටත් වැඩිවීමක් නැහැ. ඒක නිසා මේ මොහොතේදී අඩුම තරමේ වැඩි නොකර ඉන්න තුන රජයට. නමුත් ඒ දේ උන්නේ කොහොම වුණත් අපි උත්සාහ කරනවා අපේ දෙමාපියොත් එක්කත් කතා කරලා මේක යම් සාධාරණයකට මේක ගාස්තු ක්‍රමයේ වැඩිවීමක් නොකර යන්න අපි රජයට යෝජනා කරන්නේ මේක කාංචන විජේසේකර පාලනය කරනවා නම් මේක වැඩිවීම සාධාරණයි. මොකද ඒ ආණ්ඩුව බලයට පත් වුණෙත් ඔය ප්‍රකාශ කරලා රුපියල් 51ක ලාභයක් තියෙනවා එහෙම කියලා. නමුත් අද වෙනකොට කිසිම කෙනෙක් ලාභයක් ගන්නෙ නැත්නම් මේ වගේ ගාස්තු වැඩිවීමක් වෙන එක ගැන අපිට ඇත්තටම කනකාටුයි මේ මොහොතේදී. ඒක නිසා අපි රජයට යෝජනා කරනවා මින් ඉදිරියේදීවත් යම් වැඩි කිරීමක් කරනවා නම් ඒක අපි අනිවාර්යයෙන් වැඩි කිරීමකට යනවා. ඒක නිසා රජයට ඩීසල් මිල සාමාන්‍ය මට්ටමේ තියාගෙන පෙට්‍රල් වලින් පුළුවන් තරම් වැඩි කිරීමකට යන්න. මොකද භෝගී වාහන දුවන්නේ තනි මිනිහයි දෙන්නයි දුවන්නේ. ඒක නිසා ඒ ගාස්තු සංශෝධනයකට යන්න කරුණා කළා මේ ඩීසල් මත නම් මේ වගේ ගාස්තු වැඩි කිරීමක් කරන්න පුළුවන් මින් ඉදිරියටවත් කියන ඉල්ලීම